මම වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය කියන කොටස ඔයාට එසේ එකක් කරන්න පුළුවන් විදිහට මේ තියරි ටික මේ මතක් කරලා දෙන්නම්, පැහැදිලි කරලා දෙන්නම්. මේ තියරි ගත්තාම ඒකට ඩීප් වෙන්න ඕන නෑ අපිට MCQ වල වගේ. හැබැයි තියරි මොනවද කියන එක ගැන අයිඩියා එකක් තියෙන්න ඕන හොඳට. හරිද? එතකොට මේකේ මුලින්ම අපිට වාෂ්ප ගැන කතා කරන්න තියෙනවා. වාෂ්පයක් කියලා කියන්නේ දන්නව නේද? ඒ කියන්නේ ද්‍රවයක නැත්නම් ජලය ගත්තොත් ජල වාෂ්ප කියන්නේ මොනවද කියලා දන්නවා. එතකොට මේ වාෂ්ප මේ ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. හරිද? මේ නෝට් එකත් එක්ක යම් මම නෝට් එක දාලා තියෙනවා. මේ වාෂ්ප ඇති වෙන්න පුළුවන් ආකාර දෙක ගත්තට පස්සේ මේ පළවෙනි ආකාරය වාෂ්පීභවනය, දෙවෙනි ආකාරය වාෂ්පීකරණය. එතකොට ওই දෙක මොකද්ද සහ ওই දෙකේ වෙනස්කම් මොනවද කියන එක ගැන දැනගන්න ඕනේ. මේක කියව ගත්තාම හරි හරිද? ඒතර මම සරලව කියන්නම් වාෂ්පීභවනය කියලා කියන්නේ මොකද්ද? ඔයා උදාහරණයක් විදිහට දැන් හිතන්න මොකක් හරි භාජනයක් තියෙනවා එළියේ අවුල් ගිහින් තියලා. එතකොට ඒකේ පෘෂ්ඨයේ මතු පිටින් ඒක නැත්නම් ඒකෙන් වතුර වාෂ්ප වෙනවා. වාට ටික වෙලා ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒක අර කලින් තිබ්බ මට්ටමට වඩා දැන් වතුර අඩුයි කියලා. ඒ කියන්නේ මොකද්ද? වතුර වාෂ්ප වෙලානේ. හරිද? එන්නේ ඒකට තමයි කියන්නේ වාෂ්පීභවනය කියලා. හරිද? වාෂ්පීභවනය කියලා කියන්නේ මොකක් හරි ද්‍රවය තාපාංකයට එන්න කලින් එයාගේ මතු පිට පෘෂ්ඨයේ තියෙන චාලක ශක්තිය වැඩි අණු මේ බාහිරයට නැත්නම් වාෂ්ප කලාපයට එකතු වීම කියන එකට. හරිද? ඒ කියන්නේ දැන් මෙයාගේ ගත්තොත් මෙහෙම මේක ඇතුළේ උඩ තියෙනව නිකන් මොනවාද චාලක ශක්තිය වැඩි අණු. හරිද? ඒකට හේතුව උඩ රත් වෙන හින්දා. අවු වැටෙද්දි උඩ රත් වෙනවනේ මුලින්ම. යට ඒ වගේ රත් වෙනා නෑ. හරිද? යට සීතලයි. හරිද? යට සාමාන්‍ය උඩට වඩා සීතලයි. එතකොට උඩ තියෙන චාලක ශක්තිය වැඩි අණු ටික ඉතින් අර වාෂ්ප කලාපයට හොම් පයින්නවා. හරිද? එතකොට ඒක තමයි වාෂ්පීභවනය කියලා කියන්නේ. එතකොට වාෂ්පීකරණය කියලා කියන්නේ තාපාංකයට එළඹුණාට පස්සේ ජල අණු වායු විදිහට වාෂ්ප කලාපයට එකතු වෙන එක. හරිද? එතකොට ඒ කියන්නේ දැන් වතුර නම් සෙල්සියස් 100ට රත් වුණාම තමයි වාෂ්පීකරණය වෙන්නේ. හැබැයි වාෂ්පීභවනය වෙන්නේ සෙල්සියස් 100ට රත් වෙන්න ඕනද? දැන් උදාහරණයක් රෙදි වේලනවා කියන එක වෙන්නේ වාෂ්පීකරණය. හරිද? අපිට රෙදි වේලන්න රෙදි සෙල්සියස් 100ට රත් කරන්න ඕනේ නැහැ නේ. හරිද? එතකොට මේ දෙකේ තියෙන වෙනස්කම් ටිකත් බලා ගන්න ඕන. වාෂ්පීකරණය කියලා කියන්නේ තාපාංකයේදී සිදුවෙන්නේ. වාෂ්පීභවනය තාපාංකයට අඩු උෂ්ණත්වයේ සිදුවෙන්නේ. එතකොට ද්‍රවයේ අභ්‍යන්තර සෑම තැනකම සිදුවෙනවා වාෂ්පීකරණය කියන එක. දැන් උදාහරණයක් විදිහට වාෂ්පීකරණය කියන එක ද්‍රවයේ සෑම තැනක සිදුවෙනවා කියලා කියන්නේ දැන් මොකක් හරි එකක් රත් කරද්දී එයාගේ යට ඉඳන් අපි මේ තාපය සපයන්නේ සාමාන්‍ය යට හරි කොහේ හරි ඉඳන් තාපය සපයද්දී එයාගේ හැම තැනකම එකම ගානට එන්න ඕනේ. හැම තැනම සෙල්සියස් 100ට ඇවිල්ලා වතුර නම්. එතකොට තමයි මේ හැම අංශුවම රත් වෙන්නේ. සම අනිත් එක අපිට පේනවා. උඩුවල දාන නටන පේනවනේ අපිට මේ වතුර රත් වෙද්දී. ඒකයි ඒකට දෘශ්‍යයි කියලා කියන්නේ. හරිද? ඒ දෘශ්‍ය සිද්ධියක්. හැබැයි වාෂ්පීභවනය අදෘශ්‍යයි. පේන්නේ නැහැ වෙනවයි කියලා ඒක අපිට පේන්නේ ඉතින් වතුර ටික වාෂ්ප වුණාට පස්සේ. වෙද්දි පේන්නේ. එතකොට මෙයාගේ වාෂ්පීකරණය බාහිර සාධක මත රඳා පවතින්නේ නැහැ. ඒක රඳා පවතින්නේ යාගේ මේ මොකද්ද තාපහාන වීමේ ශීඝ්‍රතාවයයි. එතකොට යාගේ මොනවාද ජිෂ්ඨ වාෂ්පීකරණ විශිෂ්ට ගුප්ත තාපය කියන එකයි මත. හැබැයි වාෂ්පීභවනය කියන එක බාහිර සාධක මත රඳා පවතිනවා. උදාහරණයක් විදිහට ඒකේ භාජනය කොච්චර ලොකුද එතකොට ඒ යන වාෂ්පීභවනය වැඩි. හරිද? ද්‍රවයේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙද්දි වැඩි. ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වෙද්දි වැඩි. ද්‍රවයේ කැළබිලි ස්වභාවය වැඩි වෙද්දි වැඩි. හරිද? එතකොට ඔන්න ඔය කරුණු ටික ඔළුවේ තියෙනවා. ඊට අමතරව මේ තාපාංකය දැන් තාපාංකයට ඇවිල්ලා වාෂ්පීකරණය වෙද්දි එයාගේ මුළු ජලය සම්පූර්ණයෙන්ම මේ වාෂ්ප බවට පත් වෙනකන් එයාගේ තාපාංකය නියතව තියෙනවා නේද? ඒකනේ අපි ගුප්ත තාපයේ ප්‍රස්ථාරයෙන් හොඳින් ඒවාර ෆ්ලැට් විදියට අදින්නේ. හැබැයි වාෂ්පීභවනයේදී එහෙම නෙමෙයි. වාෂ්පීභවනය වෙන්න චාලක ශක්තිය වැඩි යනු අර වායු කලාපයට යන එකනේ වාෂ්පීභවනය කියලා කියන්නේ. මතු පිට පෘෂ්ඨයේ තියෙන චාලක ශක්තිය වැඩි යනු වායු කලාපයට යන එක තමයි වාෂ්පීභවනය කියන්නේ. හරිද? එතකොට එහෙම වෙද්දී චාලක ශක්තිය වැඩි යනු හින්දා උෂ්ණත්වය වැඩිලා තියෙන ඒවා යන්න උෂ්ණත්වය අඩු වෙන එක තමයි වෙන්නේ. ඒතර වාෂ්පීභවනය වෙන්න උෂ්ණත්වය අඩු වෙනවා. හරිද? ඒතර ඒක තමයි මෙතන තියෙන්නේ. හරි. ඊළඟට කතා කරන්න තියෙන අපිට මේ සම්තෘප්ත වාෂ්ප සහ අසම්තෘප්ත වාෂ්ප කියන එක ගැන. මේ එතනදී බලමු මොකද සම්තෘප්ත වාෂ්ප අසම්තෘප්ත වාෂ්ප. දැන් අසම්තෘප්ත වාෂ්පයක් කියලා කියන්නේ හරිද? අසම්තෘප්ත වාෂ්පයක් කියලා කියන්නේ මේ වගේ ඇතුලේ වාෂ්පය තියෙන. හැබැයි ඒකට තවත් භාජනක තුනේ වාෂ්ප පිටලා තියෙනවා සමෘතයක් ඇතුලේ. ඒක ඇතුලේ තව වාෂ්ප දාන්න පුළුවන්. ඒ කියන්නේ ඒක සම්තෘප්ත වෙලා නැහැ තාම කියන අදහස තමයි. හරිද? සම්තෘප්තයි කියලා කියන්නේ එයාව සම්තෘප්ත වෙලා තියෙන්නේ මේ විදිහට. දැන් මෙයා සම්තෘප්තයි නම් මෙයාට තව පොඩ්ඩක් හරි වාෂ්ප එකතු කරා කියලා කියන්නේ. එහෙම වුණොත් මෙයාගේ මේ තියෙන වාෂ්ප ටික ඝනීභවනය වෙනවා. වෙලා ද්‍රවය තැම්පත් වෙනවා. හරිද? ඒ වගේම මෙයාගේ වාෂ්ප ඉවත් කරොත් මේ ද්‍රවය ආපහු මේ වාෂ්ප වලටපත් වෙලා ආපහු ඇතුළ වාෂ්ප කලාපේ සන්තුෂ්ත කර ගන්නවා. හරිද? එතකොට මේ වගේ තියෙන ලක්ෂණ මොනවාද කියලා බලමු.
හරි අසන්තෘප්ත වාෂ්ප ගත්තොත් එහෙම එයාගේ වැදගත්ම කාරණාව තමයි එයාට PV සමාන NRT අනම්මනම් වායු නියම පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය අපි වායු වල පාවිච්චි කරනවා වගේම. හරිද? වායු නියම ඕකේ. හරිද? වායු නියම ඕකේ අසන්තෘප්ත වාෂ්ප වලට. ඒතකොට ඒක මතක තියාගන්න හොඳට. ඉතින් ගානක් හදන්නවත් අසන්තෘප්තයි කියලා තියෙනවා නම් විතරක් වායු නියම දාන්න පුළුවන්. එහෙම නැත්තම් බෑ. හරිද? ඒ කියන්නේ සන්තෘප්ත ඒවාට බෑ. සන්තෘප්ත ඒවාට වායු නියම දාන්න බෑ. ඒක හොඳට ඔළුවේ තියාගන්න වායු නියම කියන එක දාන්න පුළුවන් කාටද බෑද කියන එක. දැන් ඉතින් අපි ප්‍රශ්න කරන්න යන්න ඕනේ. හරි එතකොට මේ මෙතන නෝට් එකේ කතන්දර ටික තියෙනවා. ඒකට ලියා ගන්න දෙයක් නැහැ. මේ අසන්තෘප්ත වාෂ්ප කියන්නේ මොකක්ද කියලා තියෙනවා. ඊට පස්සේ ඒකට වායු නියම දාන්න බෑ කියලා තියෙනවා. ඔය සීන් ටික තියෙනවා. ඒතර අසන්තෘප්ත වාෂ්පයක් ඇතුළේ තියෙන පීඩනයට අපි කියන්නේ අසන්තෘප්ත වාෂ්ප පීඩනය කියලා. හරිද? ඊට පස්සේ සන්තෘප්ත වාෂ්පයට යමු. සන්තෘප්ත වාෂ්පයක් කියන එක ගත්තාම මෙන්න මේ වගේ අවස්ථාවක් ගත්තාම එයාගේ ඇතුළේ තියෙන වාෂ්ප වල පීඩනයට අපිට පුළුවන් සන්තෘප්ත වාෂ්ප පීඩනය කියලා කියන්න. එතකොට මෙයාගේ ඇතුළේ මේ තියෙන වාෂ්ප ස්කන්ධයට සම්තෘප්තයක් ඇතුළේ තියෙන වාෂ්ප ස්කන්ධයට අපි කියන්නේ සම්තෘප්ත වාෂ්ප ස්කන්ධය කියලා. හරිද? මේ සම්තෘප්ත වාෂ්ප ස්කන්ධය කියලා දැන් මේ කතා කරන්න යන එක මාර වැදගත්. එයාව රඳාපවතින සාධක දෙකක් මත. හරිද? අපි සාමාන්‍යයෙන් M නෝට් කියන සංකේතය තමයි පාවිච්චි කරන්නේ සම්තෘප්ත වාෂ්ප ස්කන්ධය කියන එක ගැන සංකේත. එතකොට මේ අසන්තෘප්ත වාෂ්ප ස්කන්ධය කියන එක කෙනා රඳාපවතින සාධක දෙක තමයි එකක් එයාගේ මේ වාජනයේ පරිමාව. හරිද? එයාගේ අවකාශයේ පරිමාව කියන එක. අනිත් එක එයාගේ උෂ්ණත්වය. හරිද? ඒ කියන්නේ අවකාශයේ මෙයාගේ ඇතුළේ තියෙන මේ දැන් ගත්තොත් මේ රූපේ මේකේ පරිමාව v නම් ওই v කියන එක වැඩි වෙද්දී මෙයාගේ වැඩි වෙනවා සන්තෘප්ත වාෂ්ප ස්කන්ධය. හරිද? ඒ කියන්නේ මේ පරිමාව වැඩි වෙද්දී මොකද්ද වෙන්නේ? මේ පරිමාව වැඩි වෙද්දී මෙතන මේ ද්‍රවයේ තියෙන මේ මොනවාද ද්‍රවයේ තියෙන අංශු තවත් වාෂ්ප බවට වාෂ්ප කලාපයට එකතු වෙනවා. එකතු වෙලා ඒ වාෂ්ප කලාපය සම්තෘප්ත කරගන්නවා. හරිද? ඒ කියන්නේ මේකේ තියෙන ඒවා හැම එකතු වෙවි මේක පරිමාව මෙහෙම වැඩි කරා කියලා හිතන්න ඔහෙම. වැඩි කරා කියලා හිතන්න. ඒතකොට මේකේ ද්‍රවය පොඩි වෙලා ඒ කියන්නේ ද්‍රවයේ තියෙන ඒවා මෙහෙම එකතු වෙවි කියලා වාෂ්ප කලාපය ආපහු සම්තෘප්ත තත්ත්වයට පත් වෙනවා. ඒතකොට ඉතින් අර සම්තෘප්ත වෙලා තියෙන වාංශු ගන්න වැඩි නේ. ඉතින් සම්තෘප්ත වාෂ්ප ස්කන්ධය වැඩි නැහැ කියලා ගන්න. හරිද? උෂ්ණත්වයත් එහෙමයි. උෂ්ණත්වය වැඩි කරද්දිත් මේ සම්තෘප්ත වාෂ්ප ස්කන්ධය වැඩි වෙනවා. හරිද? ඒ කාරණා දෙක ඔළුවේ තියෙන්න ඕන. හරිද? අවකාශ පරිමාව වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දිත් වැඩි වෙනවා. හරිද? නැමෙත් අනුලෝම සමානුපාතික නෙමෙයි වැඩි වෙන්නේ වැඩි වෙනවා. හරිද? හරිද? එතකොට මේ අර අසන්තෘප්ත වාෂයට වායු නියම දාන්න බෑ කිව්ව හේතුවත් ඒකම තමයි. මෙන්න මේ ටීවී වෙනස් කරන විට M වෙනස් වෙන හින්දා තමයි අර වායු නියම දාන්නත් බැරි. හරිද? එතකොට ඒක වායු නියම දාන්න බෑ කියන එක ඔළුවේ තියාගන්න ඕන අනිවාර්යයෙන්. හරි. දැන් ඔය කාරණාට ඔළුවේ තියාගෙන ඉන්න ආර්ද්‍රතාමිතිය කියන පාර්ට් එකට. හරිද? ඔක ඊට කලින් නෝට් එකේ ප්‍රස්තාර කීපයක් ඇති. ඒ කීපය තවට පැහැදිලි කරන්න පුළුවන් ආර්ද්‍රතාමිතියත් කරාට පස්සේ වඩා හොඳට. හරිද? ඉතින් ආර්ද්‍රතාමිතිය පාර්ට් එක බලන්න. ආර්ද්‍රතාමිතිය කියන්නේ මොකක්ද කියලා. හරිද? එතකොට ජල වාෂ්ප ප්‍රමාණය මෙනීම කියන එක තමයි මේ ආර්ද්‍රතාමිතිය කියලා කියන්නේ. එතකොට ඒකෙදි අපිට නිරපේක්ෂ ආර්ද්‍රතාවය සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා දෙකක් කතා කරන් තියෙනවා. වගේම තුෂාරාංකය කියලා වචනකුත් හම්බ වෙනවා. හරිද? එතකොට නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන එක බලන්න. මේකේ නෝට් එකේ විස්තර ටික තියෙනවා. මෙහෙම ඔයාලට පුළුවන් ඒක කියව ගන්න. මම මේක කරාට පස්සේ මේ මම ඔයාලේ ස්ක්‍රීන් එකේ අවශ්‍ය කරන දේවල් ටික දැන් හරි. එතකොට නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ ඇත්තටම ඒකක පරිමාවක තියෙන වාෂ්ප ස්කන්ධය. හරිද? එහෙම නැත්නම් අපි කියනවා වාෂ්ප ඝනත්වය කියලා. හරිද? ඒ කියන්නේ මේ වගේ පරිමාවක් ඇතුලේ තියෙන වාෂ්ප ස්කන්ධයේ M එයාගේ පරිමාව V නම් අපිට පුළුවන් නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන එක ලියන්න මේ M බෙදීම V කියලා. ඒතර මේක අපි H කියලා දානවා සාමාන්‍යයෙන්. එහෙම නැත්නම් මේ ρ කියලාත් දානවා. හරිද? දැන් අර නෝට් එකේම ρ කියලා ඇත්තේ මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. හරිද? අර ඝනත්වය කියන අදහසින් එහෙම දාලා තියෙනවා. එතකොට මම H පාවිච්චි කරන්න මේ M බෙදීම විවිධයෙන් තමයි ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ තියෙන වාෂ්ප ස්කන්ධය වාෂ්ප පරිමාවයෙන් බෙදෙනවා. ඒතකොට ඝනත්වය ඒකකම තමයි මේකටත් එන්නේ kgm ඍණ 3. හරි බලන්න. ඔය සීන් එක දැන් තේරුම් ගන්නවම ගණනක් දීලා තියෙනවා. මේ වාෂ්ප සම්බන්ධ ගණන් වෙන විදිය තේරුම් ගන්නත් පුළුවන් මේකෙන්. මේ බලන්න මේ ගාන මේ හරිද? මේ ගාන කියවලා මේ ගාන කරන්න පුළුවන් ටික try කරන්න. එහෙම නැත්නම් මේක හදන විදිය බලන්න ගෙලින්ම ඔයාලට මොකද මම මේකෙන් මේ තියරි එක පැහැදිලි කරන්න ඕන වඩාත් හොඳට. හරිද? දැන් මේක බලන් ඉන්න විදිහ හදන විදිය. හරි. ගාන කියව ගන්න. සෙල්සියස් 27 දී 4 ඝන මීටර සම්මත පරිමාවක් අඩංගු භාජනයක නිරපේක්ෂ ආර්ද්‍රතාවය 0.5ක් වේ.
එම උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප ඝනත්වය මෙච්චරයි. එහි උෂ්ණත්වය නියත පවත්වා ගැනීම පරිමාව 5 අගයන්ට වෙනස් කළ විට තැන්පත් වන ද්‍රව ජල ස්කන්ධය සොයන්න. අතන මේක හදන්න ඔයා දැනගන්න උන අර කලින් කියපු මේ සංතෘප්ත වාෂ්ප ස්කන්ධය ගැන. සංතෘප්ත වාෂ්ප ස්කන්ධය කියන එක ගැන හරියට මොකද මම සංතෘප්ත වාෂ්ප ස්කන්ධය ගැන කලින් අර නෝට් එකේදී කිව්වේ. සංතෘප්ත වාෂ්ප ස්කන්ධය කියන එක එයාගේ පරිමාව සහ උෂ්ණත්වය මත තමයි රඳා පවතින්නේ. ඒතර පරිමාව වැඩි වෙද්දී සංතෘප්ත වාෂ්ප ස්කන්ධය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. පරිමාව අඩු වෙද්දී අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. හැබැයි උෂ්ණත්වයත් එක්ක විචලනය නම් අනුලෝම සමානුපාතික නෑ. හැබැයි පරිමාවත් එක්ක විචලනය අනුලෝම සමානුපාතිකයි. හරි. ඒතකොට මම මේ රතු පාටේ ලියපු කතාව ඔළුවේ තියෙන්න ඕන. සංතෘප්ත වාෂ්ප ස්කන්ධය අපි නෝට් එක සංකේත කරේ පරිමාවට අනුලෝම සමානුපාතිකයි. දැන් බලන්න මේ ගානේ මොකද්ද කියන්නේ කියලා. දැන් මේ සෙල්සියස් 27 දී මොන වගේ භාජනයක් තියෙනවයි කියලාද කියන්නේ. මේ සෙල්සියස් 27 දී මේ මීටර භාජනයක් තියෙනවලු. එයාගේ පරිමාව 4 ඝන මීටරවලු. එතකොට එයාගේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය දීලා තියෙනවා 0.5 මේ ග්‍රෑම් ඝන මීටරයටලු. එතකොට එහෙනම් නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? H සමාන m බෙදීම v. එහෙනම් අපිට පුළුවන් නේද මේ වෙලාවේ මේකට දෙන ස්කන්ධය හොයාගන්න. හරිද? H සමානයි m බෙදීම v නේ. නෑ H කියන්නේ 0.5යි m කියන එක හොයාගන්න පුළුවන් v දන්නවා 4යි කියලා. එතකොට m කීයද? 2යි. ඒ කියන්නේ මේ වෙලාවේ මේක ඇතුළේ 2 ග්‍රෑම් වාෂ්ප ස්කන්ධයක් තියෙනවා. හරිද? අපි මේකේදී අහන ප්‍රශ්නේ මොකද්ද? 5 අගයන්ට පරිමාව වෙනස් කරාම තැම්පත් වෙන ජල ස්කන්ධය. හරිද? තැම්පත් වෙන එක අහන්න. දැන් එහෙනම් පළවෙනි රෝමන් අංකය මොකද්ද කියන්නේ? පළවෙනි රෝමන් අංකය කියන්නේ අපේ 2 මීටර පරිමාවකට මෙයාව වෙනස් කරනවා කියලා. දැන් හරිද? කියන්නේ මෙයාව වෙනස් කරනවා. දැන් 2 මේ ඝන මීටර පරිමාවකට. හරිද? එතකොට මොකද්ද මෙයාගේ වෙනස් වෙන්නේ? මෙයාගේ සංතෘප්ත වාෂ්ප ස්කන්ධය කියන එක පරිමාවත් එක්ක වෙනස් වෙනව නේද? ඒ කියන්නේ දැන් මෙයාගේ දැන් මේ අවස්ථාවේදී හරිද මුලින්ම දීලා තියෙන අවස්ථාවේදී ගාන දීලා තියෙන පළවෙනි අවස්ථාවේදී සංතෘප්ත වාෂ්ප ස්කන්ධය 1 ඝන මීටරයට කියලා දීලා තියෙනවා. මේ වෙලාවේදී සංතෘප්ත වාෂ්ප ස්කන්ධය කීයද? 1 ග්‍රෑම් ඝන මීටරයට. ඒ කියන්නේ යාට සංතෘප්ත අවස්ථාවේදී තියාගන්න පුළුවන් මෙච්චර. හරිද? සංතෘප්ත අවස්ථාව කියන්නේ මොකද්ද? සංතෘප්ත කියන වචන තේරුම මොකද්ද? මම ඒක කිව්වා. හරි සංතෘප්ත කියන්නේ තවදුරටත් ඒකට දාන්න බෑ. හරි තවදුරටත් දැම්මොත් මොකද්ද වෙන්නේ? ඒක ද්‍රවයේ විදිහට තැම්පත් වෙනවා නේ. හරිද? එතකොට මේ දැන් මෙයාගේ සංතෘප්ත එහෙම නැත්නම් ද්‍රවයේ විදිහට තැම්පත් වෙන්නේ නැතුව ගාන කියන්නේ දරා ගන්න පුළුවන් උපරිම එක තමයි මේ 1 ඝන මේ ග්‍රෑම් ඝන මීටරයට. ඒතකොට ඊට වඩා පොඩ්ඩක් හරි වැඩි කරපුවම ද්‍රවය තැම්පත් වෙනවා. ඒතකොට තැම්පත් වෙන ප්‍රමාණය තමයි අහන්නේ. හරි. දැන් මේ වෙලාවේදී එහෙම තැම්පත් වෙන්නේ නැහනේ. හරිද? මේ ඒකට හේතුව මොකක්ද කියලා බලමු තැම්පත් වෙනවද නැද්ද කියලා. පළවෙනි අවස්ථාවට අදාළව. හරිද? ඒ කියන්නේ ගානේ මේ රෝමන් අංක 1 2 3 නෙමෙයි ඊට කලින් මුලින්ම දීලා තියෙන අවස්ථාවට අදාළව. මේ ගාන දීලා තියෙන අවස්ථාවට අදාළව. හරිද? ඒතකොට සංතෘප්ත මේ වාෂ්ප ස්කන්ධය 1 ග්‍රෑම් ඝන මීටරයට කියලා දීලා තියෙනවා. හරි. ඒ වෙලාවේදී මේ අපි යාගේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන එකම ලිව්වොත් එහෙම ඒක නිකන් එකක් වගේනේ. හරිද? එතකොට m බෙදීම v පරිමාව කොහොමද 4යි. එතකොට එහෙනම් එයාගේ ඒ වෙලාවේ 4 ග්‍රෑම් තියාගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මෙයාගේ අර සංතෘප්ත වෙන්න නම් මෙයාගේ මේ ඇතුලේ මේ තියෙන පරිමාව 4 ඝන මීටර කියන පරිමාව ඇතුලේ ග්‍රෑම් 4ක්වත් ග්‍රෑම් 4ක් තියෙන්න ඕන අඩුම මේ වාෂ්පය. හරිද? ඒ කියන්නේ මෙයා ඇතුලේ ග්‍රෑම් 4ක් තිබ්බොත් තමයි මෙන්න මෙහෙම මෙයාගේ ඇතුලේ හැම ග්‍රෑම් 4ක් තිබ්බයි කියලා හිතන්න. ඒ කියන්නේ දැන් මෙයා සන්තුෂ්ටයි. හරිද? මීටර චුට්ටක් හරි වාෂ්පය එළියෙන් දැම්මොත් එහෙම මොකද්ද වෙන්නේ? මෙයාගේ මෙහෙම ද්‍රවය තැම්පත් වෙනවා. හරිද? වාෂ්ප ටිකක් තියෙනවා. වාෂ්පය සම්තෘප්ත වෙනවා. ද්‍රවය තැම්පත් වෙනවා. හරිද? හරි. දැන් මෙයාගේ 4ක් නැහැනේ. තියෙන්නේ කීයද? 2යි. ආයෙ කියන්නේ මේ වෙලාවේදී මොකක් හරි තැම්පත් වෙනවද? නැහැ. මුකුත් තැම්පත් වෙන්නේ නැහැ. එහෙනම් තැම්පත් වෙන ප්‍රමාණය කීයද? තැම්පත් වීම 0.0 ග්‍රෑම්. හරිද? මේ රෝමන් අංක 1. ඊට රෝමන් අංක 2ේදී මොකද්ද? රෝමන් අංක 2ේදී පරිමාව අඩු කරනවලු මේ 1 ඝන මීටර වෙනකම්. හරිද? ඒ කියන්නේ 4 ඉඳන් 1 වෙනකම් අඩු කරනවා කියලා කියන්නේ. හරිද? මුලින්ම කීයක් තිබ්බද? 4ක් තිබ්බා. ගානේ දීලා තියෙන 4ක්. ඊට පස්සේ ආව 1 වෙනකම් අඩු කරනවා කියලා කියන්නේ. එහෙනම් මොකද්ද ඒත් එක වෙනස් වෙන්නේ? ඒත් එක්ක එයාගේ සම්තෘප්ත වාෂ්ප ස්කන්ධය යාට දරා ගන්න පුළුවන් උපරිම වාෂ්ප ස්කන්ධය අඩු වෙන්න ඕන. ඒක අඩු වෙන්නේ අනුලෝම සමානුපාතිකව. හරිද? කියන්නේ 4 ඝන මීටර අවස්ථාවේදී එයාගේ කොච්චර සම්තෘප්ත වාෂ්ප ස්කන්ධයක් තිබ්බද? 4ක්. 4 ග්‍රෑම්. ඒක කොහොමද හොයාගත්තේ? අපිට දීලා තිබ්බේ ගානේ 1 ග්‍රෑම් ඝන මීටරයක් ප්‍රමාණයක් තමයි සම්තෘප්ත වාෂ්ප ඝනත්වය. ඒතකොට ඒකෙන් අපි සම්තෘප්ත වාෂ්ප ස්කන්ධය කියන එක හොයාගන්න ඕන මේ ආපහු වර මේ සමීකරණයට දාලා. ඒතකොට සම්තෘප්ත වාෂ්ප ස්කන්ධය මෙච්චර. මොකද අපි ගණන් දුරු කරන්නේ ස්කන්ධත් එක්කනේ. හරි එහෙනම් 4. ඒතකොට පරිමාව අඩු කරද්දි මොකක්ද වෙන්න ඕනේ? මෙයා අඩු වෙන්න ඕනේ. හරි අඩු වෙන්න ඕනේ. එහෙනම් දැන් එයාව 4 ගුණයෙන් අඩු වෙනවා. මොකද පරිමාව 4 ගුණයක් අඩු වෙලා හින්දා
මුලින්ම මෙයාගේ 4 ග්‍රෑම් තියාගන්න පුළුවන්. දැන් තියාගන්න පුළුවන් මෙයාගේ 1 ග්‍රෑම්. හරිද? තියාගන්න පුළුවන් 1 ග්‍රෑම්. හරි තියාගන්න පුළුවන් ප්‍රමාණය තමයි 1 ග්‍රෑම් කියන්නේ උපරිම වශයෙන්. ඊට වඩා මේ තිබ්බොත් තැම්පත්. හරි. එතකොට දැන් එහෙනම් 1 ග්‍රෑම් වෙද්දි කොච්චර 1 ඝන මීටර වෙද්දි කොච්චර තැම්පත් වෙනවද? මුලින් කොච්චරද මෙයාගේ තිබ්බේ? මෙයාගේ ඇතුලේ තිබ්බේ ඇත්තටම තිබ්බේ 2යි. හරිද? ඒ දරා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි 4. හරිද? තිබ්බේ කීයක්ද? 2. දැන් 2යි තිබ්බේ. එහෙනම් දැන් 1 ඝන මීටර වෙනකම් මෙයා ඔහොම අඩු කරනවා. අඩු කරද්දි මෙයාගේ ඇතුලේ තියාගන්න පුළුවන් එකක් හින්දා අර ග්‍රෑම් දෙකෙන් ඉතුරු එක තැම්පත් වෙනවා. හරිද? ඉතුරු එක තැම්පත් වෙනවා. ඉතුරු එක මෙන්න මේ විදිහට මේ ජලයේ විදිහට තැම්පත් වෙනවා. ජලයේ ග්‍රෑම් එකක් මෙතන තියෙනවා. වාෂ්පීය ග්‍රෑම් එකක් මෙතන තියෙනවා. ඒ විදිහට තමයි මෙන්න මේ දෙකපත් උනේ. හරිද? එතකොට මේ තැම්පත් වෙච්ච ප්‍රමාණය කීයද? 1 ග්‍රෑම්. වාෂ්ප විදිහට 1 ග්‍රෑම් තමයි තියෙන්නේ. හරිද? දැන් රෝමන් අංග 3 හදන්න පුළුවන්. රෝමන් අංග 3 කියන්නේ මෙයා 0.5 ඝන මීටර වෙනකන් අඩු කරනවා කියලානේ. ඒ කියන්නේ කලින් තිබ්බ මේ ඝන 4යි මීටර එක යනවා. දැන් ඔන්න හිතන්න 0.5යි ඝන මීටර වෙනකන් අඩු කරනවා. එතකොට එයාගේ මොකද්ද? මෙයාට දරා ගන්න පුළුවන් එක 4 ග්‍රෑම් උපරිම මේ එතකොට එයාගේ අඩු කරාම 0.5 වෙනකන් මේ 0.4 මීටර 0.5 වෙනකන් අඩු කරනවා කියන 8 ගුණයකින් අඩු වෙලා නේද? 8 ගුණයකින් අඩු වෙලා කියන්නේ මෙයාගෙනුත් 8 තියෙන්න ඕනේ. මෙයාගෙනුත් 8 තියෙන්න ඕනේ. එහෙනම් 4 වැඩි මට කියන්නේ 0.5 නේද? 8 4 වැඩි මට කියලා කියන්නේ භාගය. ඒ කියන්නේ 0.5. 0.5 ග්‍රෑම් තමයි මෙයාගේ තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ස්පේස් එකක තියාගන්න පුළුවන් කොච්චරද? 0.5 ග්‍රෑම්. හරිද? ඒතර මේක කොච්චර ප්‍රමාණයක් මේක ඇතුලේ තිබ්බද වාෂ්ප? 2 ග්‍රෑම් තිබ්බා. එහෙනම් මෙතනට 0.5 මෙයාගේ ඇතුලේ තියාගන්න පුළුවන් වාෂ්ප විදිහට. එහෙනම් ඉතුරු ඔක්කොම ටික මේ තැම්පත් වෙන්න ඕන නේ. ඉතුරු ඔක්කොම ටික තැම්පත් වෙන 2 ග්‍රෑම් වලින් 0.5 ග්‍රෑම් අඩු කරනවා කියද්දි 1.5 ග්‍රෑම් තැම්පත් වෙන්න ඕන. හරිද? ඒතර මේක තමයි තැම්පත් වෙච්ච ප්‍රමාණය. තැම්පත් වීම 1.5 ග්‍රෑම්. හරිනේ. එතකොට ඔන්න ඔයගේ අයිඩියා එකක් තියෙන්න ඕන මේ වාෂ්ප මේ සම්බන්ධ ආර්ද්‍රතාවමිතිය සම්බන්ධ. හරි. ඒතකොට ආර්ද්‍රතාවමිතිය ඊළඟට තව දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. හරි. ඒතකොට මේක තේරුම් නැත්නම් මේ ටික පොඩ්ඩක් ආයෙ බලන්න. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන එක කියනවා අර නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන එක. ඒවා ටිකක් ලොකුවට තියෙන පොඩි අමුතු විදිහක් තියෙන. ඒ කියන්නේ පොඩි ප්‍රතිශතාත්මක දෙයක් එක. හරිද? බලන්න යාගේ අර්ථ දැක්වීම තියෙන්නේ මෙහෙමයි. කිසියම් අවස්ථාවක සංවෘත අවකාශයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය හරිද? හොඳට කියවන්න තේරුම් ගන්න මේ කියන එක. මම පැහැදිලි කරනවා ඊට පස්සේ එම උෂ්ණත්වයේදී එම අවකාශය සම්තෘප්ත වූ විට පවතින ජල වාෂ්ප ප්‍රමාණය මෙන් කොපමණක්ද යන්න ප්‍රතිශතයක් ලෙස දැක්වූ විට එය සාපේක්ෂ ආර්ද්‍රතාවය ලෙස හැඳින්වේ. ආයි කියෝගන්න. හරිද? හරිද? එතකොට මේක මෙහෙම ලියලා පෙන්නනොත් භාගයක් විතර මෙන්න මෙහෙමයි ඇත්තට මෙන්න. හරිද? යම් උෂ්ණත්වයකදී කාමරයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය බෙදන්න ඕන. එම උෂ්ණත්වයේදී එම පරිමාවයේදී සම්තෘප්ත වාෂ්ප ස්කන්ධය කියන එකෙන්. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඔය හිතන්න මෙහෙම භාජනයක් තියෙනවා. ඒ භාජනය ඇතුලේ මේ වෙලාවේ තියෙන වාෂ්ප ස්කන්ධය හරිද? එයා සම්තෘප්ත නෑ තාම. හරිද? සම්තෘප්ත වෙලා වුණ වෙන්න මොකක් හරි පුළුවන්. මෙයා මේ වෙලාවේ තියෙන වාෂ්ප ස්කන්ධය එම් කියලා හිතන්න. හරි. දැන් මෙයාව මේ තියෙන පරිමාව යටතේදීම හරිද? මේ උෂ්ණත්වයේදීම මෙයාව සම්තෘප්ත වෙලා වෙන්න නම් වෙලා තිබ්බනම් කොච්චර වාෂ්ප ස්කන්ධයක් මේක ඇතුලේ තියෙන්න ඕනද කියන එක මේ අපිට හොයාගන්න පුළුවන්. මොකක් හරි හොයාගන්න පුළුවන්. හරි. කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න මෙයාගේ දැන් මේ වෙලාවේ ඉන්නේ ග්‍රෑම් මේ වෙලාවේ තියෙන ග්‍රෑම් 10යි. හරිද? මේවා ග්‍රෑම් 10ක වාෂ්පයක් තියෙනවා. හැබැයි මෙයා සම්තෘප්ත නැහැ. මුකුත් ද්‍රවය තැම්පත් වෙලා මුකුත් නැහැ. හැබැයි මේ පරිමාවයේදී මේ උෂ්ණත්වයේදී මෙයාගේ ඇතුලේ ග්‍රෑම් 15ක් තිබ්බනම් හරිද? ග්‍රෑම් 15ක් තිබ්බනම් මෙයාව සම්තෘප්ත වෙනවා. සම්තෘප්ත වෙනවා. ඊට වඩා දාම් 16 වෙච්ච ගාම මෙහෙම ජලයක් තැම්පත් වෙන්න ගන්නවා. හරිද? එහෙම හිතන්න. ඒ කියන්නේ මෙයාව සම්තෘප්ත මේ වෙලා තියෙන්නේ මේ පරිමාවේ මේ උෂ්ණත්වයේදී ග්‍රෑම් 15ක ස්කන්ධයක් තිබ්බොත් තමයි. හරිද? හැබැයි ඇත්තටම තියෙන්නේ ඒ වෙලාවේ 10යි. හරිද? එහෙම වුණොත් අපි කොහොමද මේකට ආදේශ කරන්නේ? RH කියන එකට ආදේශ කරන්නේ. එimhe යම් උෂ්ණත්වයේදී කාමරයේ ජල වාෂ්ප ස්කන්ධයනේ 10යි. ඒතකොට එම උෂ්ණත්වයේදී එම පරිමාවයේදී සම්තෘප්ත වාෂ්ප ස්කන්ධය එයා සම්තෘප්ත නම් කොච්චරක් වුණාද? 15. එතකොට මේ යව 100 ගුණ කරන්න ඕන. හරිද? ඒතකොට ඔහොම තමයි මේකේ එන උත්තරය තමයි මෙයාගේ මේ වෙලාවේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ. හරි. එතකොට අපි මේක සංකේත වලින් ඔහොම දාගත්තොත් මේ වැලියුස් ටික අයින් කරලා මේ වෙලාවේ තියෙන එකෙන් සම්තෘප්ත
වුණාම තියෙන්න ඕනේ m not නම් අපිට පුළුවන් මේකේ RH කියන එක මෙහෙම ලියා ගන්න. m බෙදීම m not ගුණ කිරීම 100 කියලා. හරි සංකේතනේ මොනවා ඕකත් දාලා මේ කොටු කරගන්න පුළුවන්. හරිනේ. ඒවල මේ දෙක වැදගත්. හරිද? දැන් මේක ලියන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. ඒතකොට හැම වෙලාවම සාපේක්ෂතාවය කියන එක ලියන්නේ ඒ වෙලාවේ තියෙන වාෂ්ප ස්කන්ධයේ යාව සම්තෘප්ත වුණා නම් තියෙන්න ඕන වාෂ්ප ස්කන්ධයෙන් බෙදලම නෙමෙයි. ඒතකොට අපිට මේක එක එක විදිහකට මේකම කන්වර්ට් කරගන්න පුළුවන් තව ආකාර කීපයකට. හරිද? මේ සමීකරණයම තමයි. මේ අදහසම තමයි කන්වර්ට් කරගන්න. අපිට පුළුවන් මෙයාව වාෂ්ප ඝනත්වය ඇසුරින් ලියන්න. කොහොමද දැන් RH කියන එකේ මේ m එකත් අපි v වලින් බෙදනවා. ඒක දෙකම පරිමාවකනේ අපි මේ දෙකම සලකන්නේ. එතකොට මේ විදිහට v ට v කැපිලා යනවනේ කලින් එක වෙනවනේ නේද? ආයි කලින් එක වෙනවනේ. ඊට පස්සේ මේ m බෙදීම v කියලා කියන එක අපිට පුළුවන් ඝනත්වය කියලා ගන්න. මේවත් මෙහෙම ගන්න පුළුවන්. එතකොට මේ මොකද්ද මේ ඝනත්වය කියලා කියන්නේ? ඒ වෙලාවේ තියෙන වාෂ්ප ඝනත්වය මේ මොකද්ද සම්තෘප්ත වුණාම තියෙන වාෂ්ප ඝනත්වය. එතකොට මේක මේ විදිහට ලියන්නත් පුළුවන්. හරි. ඒ වගේම තමයි දැන් මේ මොනවාද මේක ඝනත්වය කියන එක වගේම තව එකක් අපි කතා කරා මොකක්ද අර වාෂ්ප ඝනත්වය කියන එකට අපිට කියන්න පුළුවන් වචන මොකද්ද නිරපේක්ෂාර්ථතාවය. ඒතකොට මේක නිරපේක්ෂාර්ථතාවය ඇසුරෙන් මෙහෙම ප්‍රකාශ කරන්නත් පුළුවන් මෙහෙම. RH සමානයි මේකත් එක මේක තමයි අපේ මේන් සමීකරණය. ඊට අමතරව මේක මෙහෙම ඝනත්වය ඇසුරෙන් ප්‍රකාශ කරනවා. ඝනත්වය කියන අදහසම තමයි අපේ නිරපේක්ෂාර්ථතාවය කියලා කියන්නේ. එතකොට ඒක ඇසුරෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. H බෙදීම H not. මොනගෙදීම 100 හරිද? මේක තව එකක්. හරි එතකොට මේ මොකද්ද කාමරයේ වෙලාවේ නිරපේක්ෂාර්ථතාවය කියන එක මේක උඩ තියෙනවා ඊට පස්සේ යාව සම්තෘප්ත වුණා නම් එයාගේ නිරපේක්ෂාර්ථතාවය කියන එක යට තියෙනවා අන්න එහෙම හරිද එතකොට තව විදිහක් තියෙනවා ප්‍රකාශ කරන්න පුළුවන් පීඩනය ඇසුරින් හරිද පීඩනය ඇසුරින් කියද්දි පීඩනය සහ අපේ අර සම්තෘප්ත වාෂ්ප පීඩනය කියලා අපි කලින් කතා කරපු එක ඇසුරින් හරි සම්තෘප්ත වාෂ්ප පීඩනය කියලා කියන්නේ මහලු දෙයක් නෙමෙයි සම්තෘප්ත වෙලාවේදී වාෂ්ප පීඩනය නිකම් වාෂ්ප පීඩනය කියලා කියන්නේ ඕනම වෙලාවක ඒ වෙලාවේ තියෙන වාෂ්ප පීඩනයට අපි නිකම් වාෂ්ප පීඩනය කියලා කියන්න පුළුවන්. සම්තෘප්ත වාෂ්ප පීඩනය කියලා විශේෂණය කරලා කියනවා නම් ඒ කියන්නේ සම්තෘප්ත වෙලාවේදී ඇතුලේ වාෂ්ප පීඩනය. එතකොට මේ විදිහට යනුපාත ලියන්න පුළුවන්. මේක ලියන්න හේතුව තමයි මෙන්න මේකෙන්ම තමයි ගන්න මේ ඝනත්වයේ සීන් එකෙන් අපිට ගන්නත් පුළුවන් ස්කන්ධ සීන PV සමාන nRT වලින් අපිට නිකන් PM සමාන DRT එකක් ගන්නවා නේද? අපි සාමාන්‍ය PM සමානයි DRT. එතකොට ඒක අනුව අපිට පේනවා මේ අනිත් රාශි ටික නියත වුණාම P අනුලෝමයි D කියලා. එතකොට ඒකෙන් තමයි මේ අදහස ගන්න. හරිද අපි? මේ එතකොට මේකත් අපිට ලියා ගන්න පුළුවන් මේක මතක තියාගන්න මේක ගොඩක් වැදගත් හරිද අපි ඒකට P කියලා දාමු යම් ඒ වෙලාවේ තියෙන වාෂ්ප වල ආංශික පීඩනයට එතකොට ඒ උෂ්ණත්වයේදී ආව සම්තෘප්ත වුණා නම් එයාගේ ඇතුලේ තියෙන ඕන පීඩනය කියන එක. එහෙම නැත්නම් සම්තෘප්ත වාෂ්ප පීඩනය කියන එක ඒ උෂ්ණත්වයේදී හරිද. එතකොට එකම උෂ්ණත්වයක දාලා කතා කරන්නේ ඒ උෂ්ණත්වයේදී දැන් තියෙන මොන පීඩනයක්ද? හරි ඒ උෂ්ණත්වයේදී මෙයාව සම්තෘප්ත වුණා නම් තියෙන්න ඕන පීඩනය මොකද්ද? අන්න ඒක තමයි සම්තෘප්ත වාෂ්ප පීඩනය කියලා කියන්නේ. එතකොට එන්නේ ඒක P not කියලා දාමු. හරිද? එතකොට ඒක ගුණ කිරීම 100%. හරි මේ සමීකරණ තමයි මේකයි අර මුලින්ම කිව්ව සමීකරණේ තමයි ගොඩක්ම වැදගත්. හරිද? හරිනේ. දැන් මේ හතරම ඔළුවේ තියෙන්න ඕන. සාපේක්ෂතාවය කියලා කියද්දි මේ වගේ හතර විදියකට ඔක කියන්න පුළුවන් කියලා ඔළුවේ තියෙන්න ඕන. කොටු කරලා දෙන හතර. හරිද? මම මේ ලියපු එකක් දාන්නම්. එතකොට නෝට් කරගන්න ඕන වෙන්නේ නැහැ. වෙලා නැත්තම් නෝට් කරගන්න. සමීකරණ ටික විතරක් හරි කමන්න පුළුවන් නෝට් කරගන්න. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ තුෂාරාංකය කියන මාතෘකාව. හරිද? තුෂාරාංකය කියලා කියන්නේ මෙහෙම අර්ථ දැක්වීමක් තියෙන හොඳට බලා ගන්න. කිසියම් අවකාශයක පවතින ජල වාෂ්ප වලින් එම අවකාශය සම්තෘප්ත වන උෂ්ණත්වය තුෂාරාංකය වේ. හරිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා හිතන්න මෙහෙම මේ අවකාශයක් තියෙනවා යම් කිසි පරිමාවක් තියෙනවා. ඔයා හිතන්න දැන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි කියලා. මේ වෙලාවේදී ඇතුලේ ග්‍රෑම් 10ක වගේ ස්කන්ධයක් තියෙනවා කියලා හිතන්න දැන්. හරිද? එතකොට මේ වෙලාවේදී මේක සම්තෘප්ත නැහැ. හරි සම්තෘප්ත නැහැ දැන්. හරිද? එහෙනම් අපිට පුළුවන්නේ සම්තෘප්ත කරගන්න මෙයා මොකක් කරලාද පරිමාව අඩු කරලා පුළුවන්. එහෙම නැත්නම් උෂ්ණත්වය අඩු කරලා පුළුවන්. මොකද මෙයාගේ සම්තෘප්ත වාෂ්ප ස්කන්ධය කියන එක අඳාපවතින පරිමාව සහ මෙහෙම තත්ත්වයට මෙයාගේ මෙහෙම පරිමාව අඩු කරගෙන යද්දී හරිද මෙහෙම පරිමාව දැන් අඩු කරනවායි කියලා. එහෙම අඩු කරගෙන යද්දී මෙයාව සම්තෘප්ත කරගන්න පුළුවන්. හරි දැන් අපි භාජනයේ පරිමාවයම අඩු කරන්න බෑනේ. අපි මෙයාගේ උෂ්ණත්වය අඩු කරනවා. හරිද උෂ්ණත්වය උන දැන් අඩු කරගෙන යනවා. හරි 25 24 23 සෙල්සියස් කොහොම අඩු කරගෙන ඉන්න ඔන්න අංක 22 වගේ උෂ්ණත්වයකට එද්දී ඔන්න හිතන්න මෙයාව දැන් සම්තෘප්ත වෙනවායි කියලා. භාජනයේ එකම තමයි කිසි වෙනසක් නැහැ. මේ එයාව අපි උෂ්ණත්වය අඩු කරගෙන ගිහිල්ලා මේ විදිහට
22 දී වගේ උෂ්ණත්වයකදී ඔන්න මෙයාව සම්තෘප්ත වෙනවා. ඒ කියන්නේ මොකද්ද? තව උෂ්ණත්වය 21ට වගේ ගත්ත ගමන් මෙයාගේ ද්‍රවය තැම්පත් වෙන්න ගන්නවා කියන එකනේ. අයි ද්‍රවය තැම්පත් වෙන්න ගන්න පටන් ගන්න උෂ්ණත්වය 22යි කියලා හිතන්නකෝ. එතකොට එයාගේ ඇතුලේ ඒ වෙලාවේ ග්‍රෑම් කීයක් තියෙනවද? අර ග්‍රෑම් 10ම තමයි තියෙන්නේ. ග්‍රෑම් 10න් මේ පරිමාව, ඒ අදාළ කලින් පරිමාවක් තියෙයි දැනුත් පරිමාව V උෂ්ණත්වය කලින් 25යි දැන් ඔන්න 22යි. හරිද? ඒතකොට 25 න 22කට අඩු කරගෙනදී ඔන්න එයාව ඒ තිබ්බ ග්‍රෑම් 10න්ම සම්තෘප්ත වෙලා. හරිද? උෂ්ණත්වයත් එක්ක එයාව සම්තෘප්ත වෙලා උෂ්ණත්වය අඩු කරන් යද්දි. ඒතකොට තව දුරටත් උෂ්ණත්වය අඩු කළොත් අනිවාර්යෙන් මෙතන ද්‍රවය තැම්පත් වෙනවා. හරිද? ඒතකොට මෙහෙම උදාහරණයක් විදිහට වයි දාන්න මේ පරිමාව මෙහෙම තියෙනවා. මේ තව දුරටත් ඔන්න 21ට වගේ මෙයාව අඩු 20ට වගේ ඔහම ගත්තොත් එimhe 21 20ට වගේ මෙයාගේ ද්‍රවය තැම්පත් වෙලා දැන් මේකේ උඩ තියෙන කීයද ග්‍රෑම් 10 නෙමෙයි නිකන් ග්‍රෑම් 8ක් වගේ තියෙනවා. ඒ ග්‍රෑම් 2ක් විතර තැම්පත් වෙලා. හරිද? අන්න ඔය වගේ සීන් එකක් එනවා. අන්න එතකොට මෙන්න මෙයාව සම්තෘප්ත වෙන්න පටන් ගන්න හරිද උෂ්ණත්වයට අපි කියන්නේ තුෂාරාංකය කියලා. ඒකයි මේ තියෙන්නේ කිසියම් අවකාශයක හරිද කිසියම් නියත පරිමාණයක් තියෙන අවකාශයක පවතින ජල වාෂ්ප වලින් එම අවකාශය සම්තෘප්ත වන උෂ්ණත්වයට තුෂාරාංකය කියලා කියනවායි කියලා. හරිද? බලන්න මේ කතාව ඔලුවට දාගන්න බෑ. එතකොට මේක ඇසුරෙන් අපිට පුළුවන් ආපහු සැරයක් සාපේක්ෂ ආර්ද්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ලියන්න. ඒ තමයි හරිද? ඒ තමයි අර කලින් අපි කතා කරපු එකෙන් තමයි එක ගන්න. හරිද? බලන්න මේ මොකද්ද කියලා. අර කලින් අපි කතා කරානේ මේ මෙන්න මේක. එක පීඩනය ඇසුරෙන් අපිට ලියන්න පුළුවන් කියලා එක අවස්ථාවකනේ. යම් උෂ්ණත්වයකදී ජල වාෂ්ප වල ආංශික පීඩනය බෙදෙනවා. එම උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය. ඒක අපිට වඩා තේරෙනවා. ඒක ඇසුරෙන් ඔන්න මම ගන්නවා තුෂාරාංක සීන් එකට එක. දැන් මේ තියෙන මේක කාම්බර උෂ්ණත්වයද කියලා හිතන්න. හරිද? එතකොට එයාගේ අපි මේ වගේ උදාහරණයක් ගමු ආපහු. දැන් මෙයා 25 දී තියෙන්නේ ඔන්න ග්‍රෑම් 10ක් තියෙනවා. හැබැයි මෙයාව සම්තෘප්ත නැහැ. හරිද? එහෙනම් එයාගේ මේකට අදාළව කොහොමද ලියන්නේ? මේ වෙලාවේදී මෙයාගේ යම් කිසි පීඩනයක් තියෙනවා. ඒක P කියලා ගමුකෝ. එතකොට ඒක ඊට පස්සේ මෙයාව මේ මොනවාද සම්තෘප්ත වුණා නම් ඒ වෙලාවේදී පීඩනය මොකද්ද? P නෝට්. ඒ කියන්නේ මේක P බෙදීම් P නෝට් කියලා ලිව්වේ අපි කලින් කතා කරපු එක මේ තියෙන්නේ. හරි. එතකොට මේක ඇතුලේ මේ වෙලාවේ ග්‍රෑම් නම් කිසි මේ 10ක ස්කන්ධයක් ඇති. හැබැයි යාව අර P නෝට් කියන තැනට ගන්න මෙයාගේ ස්කන්ධය අනිවාර්යයෙන්ම කීයක්ද වැඩි කරන්න වෙනවානේ. 15 ග්‍රෑම් වගේ තැනකට ගන්න වෙනවා. හරිද? කියන්නේ මේ උෂ්ණත්වය මේ පරිමාණය තියා ගන්නවා. හරිද? එතකොට ඔයා හිතන්න දැන් මේ වෙලාවේ තියෙන පීඩනය ගැන අපිට ලියන්න පුළුවන් මෙහෙම. තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. කියන්නේ මේ වෙලාවේ තියෙන වාෂ්ප වලින් ඇති කරන ආංශික පීඩනය කියන මෙන්න මේකම අපිට කියන්න පුළුවන් තුෂාරාංකයේදී හරිද සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා. ඒක හරිද කියලා පොඩ්ඩක් බලන්න. අපිට ඒක අර මේකෙන් පැහැදිලි කරගන්න පුළුවන් ඕනනම් RS = embedding node කියන ක්‍රම 100 කියන කෙනු. දැන් මෙයාගේ අර අපි කතා කරන්නේ මෙන්න මේ අවස්ථාවේදී මෙහෙම දැන් තියෙනවා. ඊට පස්සේ තුෂාරාංකය කියන එක එන්නේ යාගේ උෂ්ණත්වය අඩු කරන් ගියාම. එතකොට ඒ වෙලාවේදී යාගේ ස්කන්ධ වෙනසක් වෙලා තියෙනවද නැහැ. හරි. එතකොට මේ ග්‍රෑම් 10 නම් තිබ්බේ ග්‍රෑම් 10 හැමම තියෙනවා. එතකොට ඒ වෙලාවේ ඇති කරන ඒ වාෂ්ප සංඛ්‍යාව කියන්නේ අණු සංඛ්‍යාව එකින්ද එක ඇතුළේ තියෙන ග්‍රෑම් 10 මින්ද එකකින් ඇති කරන පීඩනයත් එකයි. හරි. එතකොට අර මේකේ තියෙන මේ ඒ වෙලාවේ තියෙන මේ වාෂ්ප ආංශික පීඩනය කියන එකම අපිට තුෂාරාංකයේදී වාෂ්ප පීඩනය කියනේත් කියන්නේ තුෂාරාංකයේදී තියෙන වාෂ්ප පීඩනයට අපි කියන්නේ තුෂාරාංකයේ තියෙන මේ සංතෘප්ත වාෂ්ප පීඩනය. කියන්නේ නිකම් වාෂ්ප පීඩනය නෙමෙයි ඒක. මොකද තුෂාරාංකයේ කියන අවස්ථාවේදී ආ සංතෘප්තයි. ඒතකොට යාර පොඩි විශේෂණ පදයකට දාලා සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා කියන්නේ. හරි. එතකොට මේකම තමයි මෙහෙම කියන්නේ. යටට එන්නේ අරකමයි. යටට එන්නේ මොකද්ද? කාම්බර උෂ්ණත්වයේදී නැත්නම් ඒ වෙලාවේ තියෙන උෂ්ණත්වයේදී මේ සංතෘප්ත වාෂ්ප පීඩන. හරිද? එතකොට ඔයාලට දැන් මේක ගත්ත විදිය වැදගත් නෑ. අන්තිමට මතක තියෙන්න ඕන අරක හොයන අපි ක්‍රම හතරක් කතා කරා. පස්වෙනි ක්‍රමයේ විදිහට තුෂාරාංකය ඇසුරෙන් කොහොමද ඒක ප්‍රකාශ කරන්නේ කියලා. හරිද? හරිද? එතකොට මම දැන් ඔන්න එක කොටු කරලා ලියලා මෙන්න මේක ඔළුවේ තියන්න ඕන. තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය බෙදනවා. කාම්බර උෂ්ණත්වයේ සංතෘප්ත වාෂ්ප පීඩනයෙන් ඒකෙනුත් පුළුවන් අපිට RH ගන්න කියලා. හරිද? එතකොට මෙන්න මේ ක්‍රම දැන් පහම එක ළඟ ලියා ගන්න. හරිද? මේ පහම එක ළඟ ලියා ගන්න. මේ මෙයාව අනිත් එක මෙයාව හරිද? මේ මොකක්ද සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන විදිහ ගැන. හරිද? නිරපේක්ෂ ආර්ද්‍රතාවය හොයන එක සමීකරණය තියෙන. ඒක නිකන් ඝනත්වයක්. ඒතකොට සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන එක RH කියන එක ගත්තට පස්සේ ආව මේ විදිහට ක්‍රම පහකින් කියන්න පුළුවන්. ඒකනේ වඩාත්ම වැදගත් වෙන්නේ මේ පළවෙනි එක සහ මේ මෙන්න මේක අනිත් එක මේ තුෂාරාංකය ඇතුළෙන් ප්‍රකාශ කරන එක.
හරිද? හරි එතකොට තියරි විදිහට මූලික වශයෙන් කතා කරන්න තියෙන්නේ මෙච්චරයි. අර නෝට් එකේ තව මේකේ ප්‍රස්තාර වගේක් එහෙම ඇති. ඒ ටිකත් පොඩ්ඩක් බලා ගන්න කොහොමද මොන මේ මාවත් ප්‍රස්තාරය කොහොමද මේ මාවත් කොහොමද ප්‍රස්තාරය එන්නේ කියලා. හරිද? ඒකට මූලික වශයෙන් මේ දේවල් ටික දැනගත්තාම ගණන් ටිකක් හදන්න පුළුවන්. ගණන් හදන්න පුළුවන්. එතකොට මේකෙදී හොඳට මතක තියාගන්න මම මුලින්ම ආයි කියන්නම් මේ සම්තෘප්ත වාෂ්ප කියන්නේ මොනවද අසන්තෘප්ත වාෂ්ප කියන්නේ මොකක්ද කියන කොළඹ තියෙන්න ඕන. ඊට පස්සේ මේ සම්තෘප්ත වාෂ්ප වලට වායු නියම දාන්න බෑ. නමුත් අසන්තෘප්ත වාෂ්ප වලට දාන්න පුළුවන්. හරිද? ඒක හොඳට ඔළුවේ තියාගන්න. අපිට අසන්තෘප්ත වාෂ්පයක් නම් ඒ වෙලාවේ තියෙන්නේ සම්තෘප්ත වෙලා නැත්තම් අපිට මොකක් හරි උෂ්ණත්වයක් හරි පීඩනයක් හරි මොකක් හරි හොයාගන්න ඕන නා කියනකො මොනවා හරි දත්ත ටිකක් තියෙනවා. එතකොට ඒකෙන් තව මොකක් හරි රාශියක් හොයාගන්න ඕන උෂ්ණත්වය පීඩනයක් පරිමාවක් ඔය මොකක් හරි එකක්. එතකොට අපිට කිලිම වායු නියම PV සමාන NRT බෝයිල් නියම චාර්ල්ස් නියම ඕක කොන එකක් පාවිච්චි කරලා ඒව හොයාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරිද? වායුවෙන් ඒ කියන්නේ මොනවා නිකන් සාමාන්‍ය වායුවන්ට විතර නෙමෙයි මේකදී අසන්තෘප්ත වාෂ්ප වලටත් වායු නියම දාන්න පුළුවන්. හරිද? එතකොට ගණන් වලදී වායු නියම පාවිච්චි කරන්න වෙනවා. හරිද? එතකොට සැලකිලිමත් වෙන්න එයා ඒ වෙලාවේ අසන්තෘප්තයිද කියලා. එච්චරයි. ඒ කියන්නේ අසන්තෘප්තයිද කියලා කියන්නේ මොකද්ද? මේ යාගේ අර ඒ වෙලාවේ ද්‍රවය තැම්පත් වෙලා නැද්ද? එහෙම නැත්නම් අසන්තෘප්තයි කියලා කියලා නැද්ද? එහෙමනම් අපිට වායු නියම දාන්න පුළුවන්. හරිද? එතකොට එතනදී මෙන්න මේ රාශියෙන් අපිට කතා කරන්න මේකෙදී මේ පාඩමේදී දේවල් නිරපේක්ෂාර්ථතාවය, සාපේක්ෂාර්ථතාවය, සම්තෘප්ත වාෂ්ප පීඩනය, තුෂාරංකය ඔන්න ඔය කියන වචන. එතකොට ඒව ගැන තේරුම මොකක්ද කියලා දැනගන්න ඕන. ඒක තමයි මේ කතා කරන්නේ. නිරපේක්ෂාර්ථතාවය කියන්නේ මෙන්න මේකයි. හරි එතකොට සාපේක්ෂාර්ථතාවය කියන එක මෙන්න මෙහෙමයි අර දැක්වීම තියෙන්නේ. ඒකේ මෙන්න මේ විදියට ක්‍රම පහකට ඒක කියන්න පුළුවන්. තුෂාරංකය කියන්නේ මොකක්ද? අන්න ඒ ටික ඔළුවේ තියෙන්න ඕන. හරි එතකොට මොකක් හරි භාජනයක තියෙන වාෂ්පය උෂ්ණත්වය අඩු කරගෙන යද්දි කොහොමද වෙන්නේ? උෂ්ණත්වය අඩු කරගෙන යද්දි මේ කතා කරා වගේ එයාව මේ මුලින්ම සංතෘප්ත වෙනවා. සංතෘප්ත වෙලා තවදුරටත් සංතෘප්ත තත්ත්වයේ තියාගන්න ඕන හින්දා අර වැඩිපුර තියෙන ජල වාෂ්ප ටික ඝනීභවණය වෙනවා මෙන්න මෙහෙම. එතකොට එන්නේ කතන්දර ටික සරලව මේ මගේ වාෂ්පයක් වැඩ කරන්න කියන එක ඔළුවේ තියෙනවා. හරි. නෝට් එකත් ඔය වැඩිපුර කරුණු තියෙනවා මේවා ගැන විස්තර. හැබැයි ගණන් හදන්න ඕන කරන ටික මෙච්චරයි. හරිද? මේකෙන් පැට්‍රිකල් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට රචනා ගණන් අහනවා. පැට්‍රිකල් එක වෙනම බලන්න ඕන. පැට්‍රිකල් එකට මේ දැනුමෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. රචනා ගණනක් හදන්න. හරිද? පුළුවන් වුණා මම ඒක විස්තර කරලා වීඩියෝ එකක් දාන්න. රචනා ගණනක් හදන එක. හරිද? එහෙම නැත්නම් මේක බලලා රචනා ගණන හදලා මාකින් ස්කීම් බලලා ඒ වැඩේ සෙට් කරගන්නත් පුළුවන්. හරිද?